ඔයා කවදා හරි පුදුම වෙලා තියෙනවද? ඇයි සමහර මිනිස්සුන්ට හැමදේම හරිම ලේසියෙන් ලැබෙන්නේ කියලා? ඒ අයට හොඳ රැකියා ලැබෙනවා. ලස්සන සබඳතා තියෙනවා. නිතරම සතුටින් ඉන්නවා. ඒත් තවත් සමහරෝ කොච්චර වෙහෙස මහන්සි වුණත් හැමදාම ඉන්නේ එකම තැන. ඔයා හිතනවා නම් මේක වාසනාව කියලා. මම ඔයාට කියන්නේ මේක වාසනාව නෙවෙයි. මේක ආකර්ෂණ නීතිය. අද මේ වීඩියෝවෙන් මම ඔයාට කියලා දෙනවා ඔයාගේ ජීවිතයට අවශ්‍ය ඕනෑම දෙයක්, ඒක මුදල්, ආදරය හෝ සෞඛ්‍ය වෙන්න පුළුවන්. ඒ දේ ඔයාගේ ජීවිතයට ගෙන්ව ගන්න සරලම සහ ප්‍රායෝගිකම ක්‍රමය. ආයුබෝවන්. ලීෆ් ඇන්ඩ් ලයිට් වෙත ඔයාව සාදරයෙන් පිළිගන්නවා. කොළයක් හිරුවෙලිය හොයාගෙන වර්ධනය වෙන්නවා වගේ ඔයාගේ ජීවිතයත් සාර්ථකත්වයේ ආලෝකයේ වෙත රැගෙන යන්නයි අපි මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔයත් ඔයාගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන්න සූදානම් නම් දැන්ම අපේ පවුලට එකතු වෙන්න. බොහෝ දෙනෙක් හිතන්නේ ආකර්ෂණය කියන්නේ මොකක් හරි මායාවක් කියලා. නමුත් ඇත්තටම මේක අපේ මනස ක්‍රියා කරන විදිහ. අපේ මනස හරියට මැග්නට් එකක් වගේ. අපි නිතරම හිතන දේ සහ අපේ හිතේ තියෙන ගැඹුරුම හැඟීම් වලට සමාන දේවල් අපි ලෝකයෙන් ආකර්ෂණය කරගන්නවා. සරලවම කිව්වොත් like attracts like. ඒ කියන්නේ සමාන දේ ආකර්ෂණය කරනවා. අපි මේක බලමු ප්‍රායෝගිකව කොහොමද කරන්න කියලා. පියවර වශයෙන් බැලුවොත් පළවෙනිම පියවර තමයි ඔයාට අවශ්‍ය දේ ගැන ඔයාට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මට සල්ලි ඕනි කියනවට වඩා මට මේ වසර අවසාන වෙද්දී ලක්ෂ 5ක ඉතුරුවක් අවශ්‍යයි වගේ නිශ්චිත ඉලක්කයක් තියාගන්න. ඒ ඉලක්කය කොළයක ලියන්න. ලියන විට එය ඔයාගේ යටි හිතට තදින්ම දැනෙනවා. පියවර 2 දිනකට විනාඩි 5ක් ඇස් දෙක පියාගෙන ඔයාගේ ඒ හීනය දැනටමත් හැබෑ වෙලා කියලා හිතලා හිතින් මවා ගන්න. ඒ මොහොතේ ඔයාගේ මුහුණේ තියෙන හිනාව, ඔයාට දැනෙන සතුට ඒ මොහොතේම අත්විඳින්න. මතක තියාගන්න, විශ්වයේ ප්‍රතිචාර දක්වන්නේ වචන වලට නෙවෙයි, ඔයාගේ හැඟීම් වලට. පියවර 3 ගොඩක් අය කරන වැරැද්ද තමයි මේක. මේක කොහොමද වෙන්නේ කියලා සැක කරන එක. ඔයා ඇනවුම් කළ කෑමක් හෝ පාර්සලයක් එනකන් ඔයා විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා වගේ ඔයාගේ හීනයත් નિયમિત වෙලාවට ඔයා වෙත එන බව විශ්වාස කරන්න. සැකය කියන්නේ ආකර්ෂණය වළක්වන ලොකුම බාධාව. අදම මේක පරීක්ෂා කරලා බලන්න. මම ඔයාට පුංචි අභ්‍යාසයක් දෙන්නම්. අද දවස පුරාම ඔයාට හමු වෙන ඊටාම සුළු හොඳ දෙයකට පවා හදවතින්ම ස්තුතිවන්ත වෙන්න. ඒක රසවත් කෝප්පයක් වෙන්න පුළුවන්. නැත්නම් කෙනෙක් ඔයාට කරපු උදව්වක් වෙන්න පුළුවන්. ඔයා කෘතඥ වෙන තරමට ඔයාට ස්තුති කරන්න තවත් අලුත් දේවල් ජීවිතේට ලැබෙනවා. මේ වීඩියෝව නරඹන ඔයා අද ඉඳන් ඔයාගේ ජීවිතයට ආකර්ෂණය කරගන්න බලාපොරොත්තු වෙන එක හීනයක් පහලින් කමෙන්ට් කරන්න. මම ඒ හැම හීනයකටම ආශිර්වාද කරනවා. මතක තියාගන්න, ඔයා දකින්නේ ඔයා කැමති ලෝකය නෙවෙයි. ඔයා කවුද කියන එකයි. ලස්සනට දලුලන කොළයක් වගේ ආලෝකයේ දෙසටම වර්ධනය වෙන්න. මම ලීෆ් ඇන්ඩ් ලයිට්. ඔයාට ලස්සන දවසක්.